welcome to my YouTube channel. සුබ දවසක් ඔයාලට. මේ මගේ පැංචි මගේ බණ්ඩියේ ඉන්න කාලේ මම මගේ ගෙදර කියන්නේ මාතලේ ගියපු දවසක අපි එකතු වෙලා පාරේ ඉන්න අහිංසක සත්තුන්ට පුංචි කෑම වේලක් අපිට පුළුවන් විදිහට ලෑස්ති කළා. ඇත්තමයි එතනදි මට අමතක නොවන ලස්සන සිදුවීමක් වුණා. අපිට පුළුවන් හැම වෙලාවකම පාරේ ඉන්න අහිංසක සත්තුන්ට අපිට පුළුවන් විදිහට පුංචි හරි කෑමක් දීලා යාළගේ බණ්ඩිය පුරවන්න පුළුවන් නම් ඇත්තමයි ඒක ලොකු පිනක්. මං කිව්වනේ අමතක නොවන සිදුවීමක් වුණා කියලා. මොකද්ද උනේ කියලා බලන්නකෝ දැන්. අපි පාරේ හිටපු මෙන්න මේ බව්වටත් කෑම ටිකක් දීලා එන්න පිටත් වුණා. එයා ඒ කෑම එක කන්නේ නැතුව අපි යන්න කලින් අපි ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම තමයි අපිට ස්තුති කළේ. අන්න තවත් දවසක්. එතත් අපි පාරේ ඉන්න අහිංසක සත්තුන්ට කෑම අරන් ගියපු දවසක්. අද නම් බව් යාළුවන්ට වඩා පුස් යාළුවෝ තමයි ගොඩක් ඉන්නේ. මගේ පැංචිගේ තාත්ති තමයි මේ වගේ දේවල් වලට ගොඩක්ම කැමති. ඉතින් එයා හැමදාම කියනවානේ පැංචිටත් ඒවා පුරුදු කරන්න ඕනේ කියලා. අන්න ඉතින් පැංචිවත් එක්ක කරගෙන මේ මහරෑ වෙලා අපි ගියේ එන්නේ වැඩේට. දැන් වෙලාව නම් රෑ 10ට විතර ඇති. ඒත් බලන්නකෝ මෙයාත් ඒවට උනන්දුවෙන් චුට්ටක්වත් නිදිමත නැතුව අහසාවෙන් බලන් ඉන්න විදිහ. අපි දෙන එකම එක කෑම වේලක් වුණාට එයාලා තව දවසක අපිව කොහෙදි හරි දැක්කොත් එයාලට අපිව හොඳටම මතකයි. ඔන්න ඉතින් අපි බව්වන්ට කෑම දාන්න යන තවත් දවසක්. මේ නම් මම මගේ ගෙදර මාතලේ ගියපු දවසක කියන්නේ මගේ පැංචිට අවුරුද්දයි මාස 2ක් වෙනවා. කවදා හරි දවසක අපි කරපු හොඳ දේවල් අපිට බලන්න ඕන නිසා මේ විදිහට වීඩියෝ කරලා ළඟ තියාගන්න මම හරිම ආසයි. ඇත්තටම බලන්නකෝ එයාලටත් ගොඩක් සතුටු ඇති. අපි මේ කරන දේවල් වලින් අපිට දැනෙන සතුට අපිට කවදාවත් සල්ලි දීලා නම් ගන්න බෑ. බලන්නකෝ එයාලා හරි හදිස්සියෙන් කන විදිහ. ඇත්තටම එයාලා ගොඩක් බඩගින්නෙන් ඉන්නේ. පේනව නේද? එයාලා ඇත්තටම තව කෙනෙක් අයි කියලා හරි හදිස්සියෙන් තමයි කෑම ගන්නෙ. ඔන්න ඉතින් අපි ටිකක් දුර එනකොට අපේ පැංචිට කුකු බඩගින්නකුත් ඇවිල්ලා හොඳටම දොයි. ඉතින් අපි හදාගෙන ගියපු කෑමවල අවසාන කෑම ටිකත් අපි තව බව් යාළුවන්ට දීලා අපි ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට. බුදු සරණයි.